රැකියා කටයුතු අමාත්‍යාංශයට ගියා. ඉතින් එතනදී අපිට දේශපාලනතුමාගේ ලේකම්තුමා සම්මත කරලා දුන්නා අපිට කතා කරන්න. එතුමා අපි මේ ගැන ප්‍රශ්න ඇහුවා. අපි මෙන්න මෙච්චර කාලයක වෙබ් එකකින් අයින් වෙනවා. දැන් සුසනේ ළමයි සෙට් එක මෙච්චර කාලෙකින් වෙබ් එකකින් අයින් වෙනවා කිව්වා. ඊට පස්සේ එතුමා SLP පායතනයේ කෝල් එකක් ගත්තා. ඒ අර එයා කොඩිනේටර් මැනේජර් මට ඉතින් ඉන්න. එයාට අරගෙන ලිඛිත අපි අපේ ප්‍රශ්න අහන්න කිව්වා. අපි අහුවා සර් ඒතර ඇක්මන්ට් කොච්චර ආවද කියලා. ඒ SLP මැනේජර් එක එයා කිව්වා 2900 සමාන් කරගත්තා අපි 2960ක් ඇක්මන්ට් ආවලු මේ දෙසැම්බර් කෝටරයකටත් එක්ක. හරිද? එතකොට එතුමාලා අපිට දෙනවා නොවැම්බර් 19 අපි යද්දි එතුමාලා දෙනවා මේක බලන්න මේ එතුමාලා ජාතියේ SLP එක අපිට දෙනවා ලිඛිත ලිස්ට් එකක් 2005 11 19 ඇක්මන්ට් ආවා මේ 3000 නිෂ්පාදනය වෙන කෙනෙක්ව 3970 ආවා. ඒකෝර අද දෙනවා මේ දෙසැම්බරේට එනකොට 1960යි කියලා. පට්ටපල් බොරුවක් කියලා මෙතනින් ඔප්පුණා. දැන් සම්පූර්ණ SLP ආයතන මේකට වක් කියන්න ඕනේ. දැන් අපි යනවා විදේශ ඇමතුමාගේ ලේකම්තුමා සමග SLP ආයතනයේ රජය හැටියට යාළ මැදිහත් වෙනවා. අපි මේ ප්‍රශ්න වලට අපි ඉල්ලන්නේ මෙච්චරයි. රජය මැදිහත් වෙන්න ඕනේ. 2023 ළමයින්ගේ වෙබ් කාල දීර්ඝ වෙන්න ඕනේ අවුරුද්දක්. නැතුනොත් අපි සම්පූර්ණ ළමයි 5000ක් ජනවාරි 6 වෙනිදාට පාර්ලිමේන්තුවට රැස්වෙනවා. කවුරු අපි හිරේ දායවත් කරන්න දෙයක් නැහැ. මේක රජය මැදිහත් වෙන්න ඕනෙමයි. මොකද පොඩි ළමයි ඉන්නේ. හැමෝම අසරණ වෙලා ඉන්නේ. මේක කෙලින්ම SLP ආයතනයක මාෆියාවක් කරන්නේ. හරිද? SLP ආයතනයේ මාෆියාවක් කරන්නේ. දැන් මේකෙන් ඔප් වෙනවා. මේක වලින් ඔප් වෙනවා. මේකම්තුමා දන්නවා දැන් සිද්ධිය. ඉතින් අපි යනවා දැන් SLP එකට. ඉතින් ආන ප්‍රශ්න වලින් අපි ඔයාලට උත්තර දෙන්නම්. හැමෝම බලමු.